ජාකට්ටියට අද මං ආවේ ඔයාලට පොඩි දෙයක් ස්ලැන්ග්ස් ටිකක් කියලා දෙන්න. අද මම මේ වගේ පොල්ටු ටිකක් හදාගෙන උරුවස් කරේකුත් හදාගෙන ඉඟුරු දාපු කිරිතේ එකක් බුණා. මට මේ කම්බිනේෂන් එක වලට විතර හෙට රහයි වගේ. ඒ නිසා ඒක try කරලා බලලා අද. ඉතින් මං කියන්නේ දැන් කෙනෙක් අපිට මොකක් හරි උපදූපයක් හරි මොකක් හරි වැදගත් දෙයක් කියනවා නම් අපි ඒතකොට කියන්නේ මොකක්ද කියලා අපි කියන්නේ. අර ඉංග්‍රීසි වලින් අපි ස්ලැන්ග් එක විදිහට කියන්නේ spill the tea කියලා. ඉතින් ඒකට අපි මෙහෙන් කියන්නේ ස්පුතෙල් රෝස්පෝ ඊට පස්සේ දීමි තුත්තෝ කියන වගේ එකක් තමයි. සාමාන්‍යයෙන් අපි දීමි තුත්තෝ කියලානේ කියන්නේ. එතකොට අපි ඒකට කියන්නේ ස්පුතෙල් රෝස්පෝ කියලා තමයි කියන්නේ මේ ඉතාලි භාෂාව. ඉතින් ඊට පස්සේ මේ දැහැව රක්කොන්තාරි කරනකොට ඒ කතාව හරි එතකොට මේ මම අහන් ඉන්නේ නැද්ද කියලා ඇහුවොත් නෑ මං අහන් ඉන්නේ ති අස්කොල්තෝ කියලා කියන්නේ. ති අස්කොල්තෝ කියන එකට මෙයාලා ස්ලැන්ග් එක විදිහට කියන්නේ no non ti preoccupare sono tutte orecchi I'm all ears කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් ස්ලැන්ග් එක විදිහට. අර ඒ විදිහට තමයි spill the tea කියන එක මේගොල්ලෝ sputa il rospo කියලා කියනවා. ඊට පස්සේ I'm all ears කියන එක මේගොල්ලෝ පාවිච්චි කරනවා sono tutte orecchi කියලා. ඉතින් අර වේදක ලන්නේ යන නිසා තමයි කියලා දුන්නේ මේ එහෙනම් මේ වගේ දේවල් දැනගන්න ඉතාලි කුප්පේ ෆලෝ කරලා තියාගන්න. ඔයාලගේ ආරම්භත් ෂෙයා කරන්න. ආදර්ශ කම චාෝ. මම මේ කාලි ඉවර කරනවා. චා